පහ බෙදීම 14 හදන්න. හරි. එහෙනම් මම දන්නවා 14 ඒව කීයක් තියනවද 100ට වැඩිය අඩු සංඛ්‍යාවක් වෙන්න. 14 වාරයක් 7 මම දන්නවා 98යි. එහෙනම් ඔන්න 7 තමයි එක ඉලක්කමක්. අනිත් එක්කෙනා 100 අඩු කිරීම 98 කියන්නේ වෙනස 2යි. දෙක තමයි තව ඉලක්කමක්. හරි. එහෙනම් 7යි 2යි පාවිච්චි කරලා කොහොමද මෙයාව හදන්නේ කියලා බලමු. එහෙනම් පුතේ මම මුලින්ම කරන්නේ දැන් 5 14න් බෙදුවාම 0.5 මේ 5 වැඩි කරනවා 7න්. 7 වාරයක් 5 35යි. දාගත්ත ඉලක්ක. ඉලක්කම් දෙකෙන් දෙකට වෙන වෙන හන්දා. ඊට පස්සේ මේ 35 වැඩි කරනවා මෙතන දෙකෙන්. එහෙනම් 70යි ඉලක්කම හැමම ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතෙන්දී එන්නේ පුතේ උත්තරේ විදිහට 0.3යි 5යි 7යි. එහෙනම් මට 5 බෙදීම 14 කියන එක්කෙනා ලියන්න පුළුවන් 0.3යි 5යි 7යි ආසන්නයෙන් 0.3යි 6කට. මොකද අපේ මේ ස්ථානීය දෙකකටනේ අහන්නේ. ඒක හන්දා ඉලක්කම් මේ දශම ස්ථාන දෙකකට මේ සංඛ්‍යාව ලියන්න පුළුවන්. අයිබෝන් දුවේ පුතේ, අද අපි මේ වීඩියෝ එකේ යටදී කතා කරන්න යන්නේ සංඛ්‍යාවක් ඕනෑම සංඛ්‍යාවකින් බෙදෙන කෙටි ක්‍රමයක් ගැන. මේ ක්‍රමය ඇත්තටම ඔයාලට පහසුයි. මේ ක්‍රමය මම හොයාගත්තු ක්‍රමයක් නන් නෙමෙයි පුතේ. මමත් මේක මේ වීඩියෝස් බලද්දී දැකපු පොඩි කෙටි ක්‍රමයක්. ඉතින් ඔයාලට කියලා දෙන්න හිතුණා මේ ක්‍රමයේ අපේ මේ O level ළමයෙකුට ගැලපෙන විදිහට. එහෙනම් අපි බලමු මෙතනින් එහාට කොහොමද සංඛ්‍යාවක් පහසුවෙන්ම බෙදාගන්නේ කියන විදිහ ගැන. හරි. දැන් හිතන්න මට බෙදන්න තියෙනවා 9 23. හරි. දැන් මම චුට්ටක් මෙතෙන්දී හැදින්වීමක් කරන්නම් පුතේ. මට මේ බෙදන්න තියෙන සංඛ්‍යාව. හරිද? මෙයාගේ ගුණාකාරයක් 100ට වැඩිය අඩු සංඛ්‍යාවක් විදිහට හදාගෙන තමයි අපි මේක කරන්නේ. එතකොට අපිට මේ ගුණාකාරයේ දැන් මෙයාගේ ගුණාකාරය. හරි 23 ගුණාකාරය. හරි. එතකොට එයා මේ 90යි 100යි අතර තියෙනවා නම් ගොඩාක්ම පහසුයි මේ ක්‍රමයේදී. නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙමම තමයි හදන්න තියෙන්නේ. හරි. එතකොට මම දාගන්නවා පුතේ 23 කීයෙන් වැඩි කළොත්ද මේ 100ට වැඩිය අඩු සංඛ්‍යාවක් වෙන්නේ කියලා. හරි. 23 වාරයක් 4නේ 92 වෙන්නේ. හරි. එහෙනම් ඔන්න මම ගත්තා මෙන්න මේ 4 කියන ගුණාකාරය. ඊට පස්සේ මම බලනවා මේ ආපු සංඛ්‍යාව 100ට වැඩිය කොච්චර අඩුයිද කියලා. එහෙනම් එයා අඩුයි 8ක්. වෙනස 8ක් තියෙනවා 100 ඉඳන්. හරි. මෙන්න මේ එහෙනම් මේ 4යි 8යි කියන දෙන්න පාවිච්චි කරලා අපි බලමු මෙයා කොහොමද සුළු කරන්නේ කියලා. හරි. දැන් පුතේ මම දන්නවා 23 9 23න් බෙදුවොත් එන්නේ 0.0 ගාණක්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ 9 මේ 4ෙන් ගුණ කරනවා. මෙයා ගුණාකාරය ආපු එක්කෙනාගෙන් ගුණ කරනවා. එහෙනම් 9 වාරයක් 4 36යි. හරි. ඔන්න එහෙනම් 36යි. අපි දන්නවා 36යි. ඊට පස්සේ මෙයාගේ ඉලක්කම් දෙකෙන් දෙකට අපි වෙන් කර ගන්නවා. හරි. එතකොට ඊළඟ තැන දාන්නේ ඉලක්කම් දෙකක්. හරි. දැන් බලන්න. එහෙනම් 36 කියන එක මම ඊට පස්සේ වැඩි කරනවා පුතේ මේ 8ෙන්. හරි. එතකොට එයාගේ ඉලක්කම් දෙකයි මෙතෙන්ද දාන්නේ. වැඩි වෙන ඉලක්කම මේ පැත්තට පන්නලා ලියනවා. හරි. එහෙනම් 36 8ෙන් වැඩි කළාම 8 වාරයක් 6 48යි. 4ක් ඉතුරුයි. 8 වාරයක් 3 24යි. 24යි මේ 4යි 28යි. ඔන්න ලිව්වා. ඊට පස්සේ උත්තරේ විදිහට ගන්නේ මේ දෙන්න පහලට එකතු කරලා. හරි. දැන් බලමුකෝ. මෙතන 8යි 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 3යි.
එහෙනම් මෙයාගේ උත්තරේ විදිහට එනවා පුතේ 0.388ක්. අපිට ආසන්නයෙන් සංඛ්‍යා දෙකකට තියෙන හන්ද තමයි මම මේ ක්‍රමයේ මෙතනින් නැවැත්තුවේ. නැත්තම් තව ඉදිරියට යනවා. එහෙනම් මට ලියන්න පුතේ 9 බෙදීම 23 කියන එක ලියන්න පුළුවන් 0.388යි. මෙයා ආසන්නයෙන් සමාන වෙනවා 0.39ට. හරි. බලන්න මේක දෙන්නේ කියලා. හරිම ලේසි මේ විදිහින් ගණන් හදනකොට. ගානක් හදලා බලමු. මට ඕනේ 5 බෙදීම 14 හදන්න. හරි. එහෙනම් මම දන්නවා 14 ඒව කීයක් තියනවද 100ට වැඩිය අඩු සංඛ්‍යාවක් වෙන්න. 14 වාරයක් 7 මම දන්නවා 98යි. එහෙනම් ඔන්න 7 තමයි එක ඉලක්කම. අනිත් එක්කෙනා 100 අඩු කිරීම 98 කියන්නේ වෙනස 2යි. දෙක තමයි තව ඉලක්කම. හරි. එහෙනම් 7යි 2යි පාවිච්චි කරලා කොහොමද මෙයාව හදන්නේ කියලා බලමු. එහෙනම් පුතේ මම මුලින්ම කරන්නේ දැන් 5 14න් බෙදුවාම 0.5 මේ 5 වැඩි කරනවා 7න්. 7 වාරයක් 5 35යි. දාගත්ත ඉලක්ක. ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් වෙන හන්දා. ඊට පස්සේ මේ 35 වැඩි කරනවා මෙතන දෙකෙන්. එහෙනම් 70යි ඉලක්කම හැමව ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතෙන්දී එන්නේ පුතේ උත්තරේ විදිහට 0.3යි 5යි 7යි. එහෙනම් මට 5 බෙදීම 14 කියන එක්කෙනා ලියන්න පුළුවන් 0.3යි 5යි 7යි. ආසන්නයෙන් 0.3යි 6කට. මොකද අපේ මේ ස්ථානීය දෙකකටනේ අහන්නේ. ඒක හන්දා ඉලක්කම් මේ දශම ස්ථාන දෙකකට මේ සංඛ්‍යාව ලියන්න පුළුවන්. මම තව එකක් අරන් පෙන්නන්න. මට මේ ඕනේ 13 බෙදන්න 19යි. හරි. එහෙනම් මම දන්නවා මේ 19 ඒවා 5ක් තමයි තියෙන්නේ. එයා 95යි. එහෙනම් 5 එක සංඛ්‍යාවක්. ඊට පස්සේ වෙනස අරගන්නවා මම 100න් 95ක් අඩු කළාම 5යි. එහෙනම් එයත් ඔන්න 5යි එන්නේ. හරි. අපි බලමු එහෙනම් පුතේ 13 19න් බෙදුවාම 0.0 ඉන්නේ. 13 වැඩි කරන්න ඕනේ 5න්. 13 වාරයක් 5 65යි. එහෙනම් ඊට පස්සේ ඉරක් ගහගත්තා. මොකද දශම ස්ථාන දෙකයි දාන්නේ. 65 ආපහු වැඩි කරන්න ඕනේ 5න්. හරි. 65 5න් වැඩි කළාම 5 වාරයක් 5 25යි 2යි. 6 වාරයක් 5 30යි 2යි. 32යි. එතකොට 32 ලියන්නේ මෙන්න මෙහෙම. එහෙනම් දැන් මෙයාව පල්ලෙහාට එකතු කරනවා. 5යි 2යි 8යි 6යි. එහෙනම් ඔන්න උත්තරේ. 13 19න් බෙදුවාම උත්තරේ එනවා පුතේ 0.6යි 8යි 2යි 5ක්. එහෙනම් මට මෙයාව ආසන්නයෙන් දාගන්න පුළුවන් 0.6යි 8යි කියලා. ඔයාලා බලන්න මේ විදිහට හදන්න පුළුවන්ද කියන එක. හරිම ලේසි ක්‍රමයක්. උත්සාහ කරලා බලන්න. ප්‍රැක්ටිස් කළොත් හරිම ලේසි. හරි. දැන් පුතේ ඒ වගේම මේ සංඛ්‍යාවේ හරිම උත්තරේ ගන්න නම් කියන්නේ තව ඉස්සරහට දශම ස්ථාන අපිට හරියටම ඕන නම් අපි මෙයා තවත් ඉස්සරහට වැඩි කර කර යන්න ඕනේ. ඒ කියන්නේ මෙතන එන 325 ආපහු මම වැඩි කරන්නේ මෙන්න මේ 5න්. මෙතන තියෙන එක්කෙනාගෙන් තමයි වැඩි කරන්නේ. මේ 5 නෙමෙයි. මෙතෙන් එන සංඛ්‍යාවෙන් මෙයා වැඩි කර කර යනවා. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම 325 ආපහු මම 5න් වැඩි කරනවා. එතකොට 325 5න් වැඩි කළාම ආපහු මම දාන්නේ මෙතෙන්. හරි. එතකොට 5 වාරයක් 5 25යි 2යි 5 වාරයක් 2 10යි 2යි 12යි 1යි 5 වාරයක් 3 15යි 1යි 16යි. එතකොට එයා එන්න ඕනේ මෙතෙන්. ඔහොම. දැන් එතකොට එතනින් ගන්නවා නම්
2යි 5යි 6යි 5යි 11යි 1යි මෙතන 4යි 5යි 3යි 8යි මෙතන 6යි. එහෙනම් ඔය විදිහට යනවා නම් මෙහෙම ඉස්සරහට එන්න ඕනේ. ඊට පස්සේ ආපහු මේ 1625 පහෙන් වැඩි කරලා එයා දාන්න ඕනේ. ඔය විදිහට තමයි අපි ආසන්නයේ වෙනකොට ගන්නෙ. දැනට අපිට ඕනේ O level වලදී ස්ථාන දෙකක් හන්දා මම 2යි තමයි ගත්තේ. එහෙනම් පුතේ අද අපි කතා කළේ සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙන කෙටි ක්‍රමයක් ගැන. එහෙනම් ඔයාලා මේ ක්‍රමය ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න ඇති කියලා හිතනවා. ඒ වගේම තවත් ඉස්සරහට ඔය වගේ ගණිතය සම්බන්ධ කෙටි ක්‍රම අපි මේ channel එකෙන් අරගෙන එනවා. එහෙනම් ඒත් එක්කම ඔයාලට මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න පුතේ. මොකද ඔයාලට මේ වගේ කෙටි ක්‍රම පහසුවෙන් කරගන්න විදි ගැන අපි මේ channel එකේදී කතා කරනවා. එහෙනම් ඔයාලා මේ ක්‍රමය පාවිච්චි කරලා ලස්සනට ගණන් ටික හදාගෙන යන්න. Manjushree Prabhashwara